ක්‍රිකට් ලෝලීන්ගේ සිතතන් තුළ නොමැකෙන නමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන්නකුරෙන් ලියවුණු පරිච්ඡේදයක්. ඔහු කුමාර සංගක්කාරයි. වමත් ප්‍රතිකරණයේ අලංකාරයත් කඩිරු රැකීමේ දක්ෂතාවයත් ක්‍රීඩාවේ සැබෑ මහත්මයා යන නාමයත් එකට කැටිවීමේ විශිෂ්ටය තිබූ වාර්තා මොනවාදයි ඔබ දන්නවාද? කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාව ආදරය කළ මේ දරුවා ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයින් අතරට එක්වීමට සිහිමැව්වා. එම සිහිනය සැබෑ කරමින් ඔහු ටෙස්ට් එක්දින සහ 20 යන ආකෘති තුනෙන්ම ක්‍රීඩා පිටියේ අසහාය දස්කම් දැක්වූ. ටෙස්ට් ක්‍රිකට් යනු ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ පරීක්ෂණය. එහිදී සංගක්කාර ලෝකයේ දක්ෂතම පිතිකවරයෙක් බවට පත් වුණා. ටෙස්ටර 134කට සහභාගයෙන් ඔහු ලකුණු 12400ක් වගේ ලකුණු ප්‍රමාණයක් රැස් කරලා තියෙනවා. ඔහුගේ ටෙස්ට් සාමාන්‍ය දැක්වුවේ 57.41ක් වැනි ඉහළ ගියක්. ඔහු ශතක 38ක් සහ අර්ධ ශතක 52ක් ලබාගෙන තිබෙනවා. නමුත් සංගක්කාරගේ ටෙස්ට් වාර්තාවලදී විශේෂීත්වය වන්නේ ඔහුගේ ද්විත්ව ශතකයි. විශේෂයෙන්ම ඔහු ටෙස්ට් ද්විත්ව ශතක 11ක් ලබාගෙන තියෙනවා. ඩොන් බැට්මන්ට පසු ද්විත්ව ශතක වැඩිම සංඛ්‍යාවක් වාර්තා කරලා තියෙන්නේ කුමාර සංගක්කාරයි. ඔහුගේ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 319ක්. මෙම සියලු දස්කම් ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය කෙතර දීප්තිමත් යන්න පෙන්වනවා. එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පිත්තෙන් වගේම කඩලු රකින්නා ලෙසත් ඔහු අසම සමයි. එක්දින තරග 404ක් ක්‍රීඩා කරමින් ඔහු ලකුණු 14324ක් රැස් කර තිබෙනවා. ලොව වැඩිම එක්දින ලකුණු ලාභෙන් අතරට ඔහු ඇතුළත් වෙලා ඉන්නවා. නමුත් මේ දේ සුවිශේෂී දක්ෂතාවය වන්නේ කඩලු රැකීමයි. ඔහු එක්දින තරගවලදී දවා ගැනීම 482ක් වාර්තා කර තිබෙනවා. ඒක ලෝක වාර්තාවක්. ඒ වගේම උඩ පන්දු 402ක් සහ ස්ටම් කිරීම 99ක් ලෙසයි ඔහු මෙම දවා ගැනීම සිදු කර තියෙන්නේ. අමතක කරන්නට බැරි වාර්තාවක් වන්නේ 2015 ලෝක කුසලානය. එම තරගාවලියේදී ඔහු පිටම ශතක 4ක් රැස් කරා. ලෝක කුසලාන තරගාවලියේ එවැනි දස්කමක් රැස් කළ එකම ක්‍රීඩකයා වන්නේ කුමාර සංගක්කාර. 2020 ජාත්‍යන්තර පිටියේදීත් සංගක්කාර තමාගේම සලකුණක් තබා ගැනීමට සමත්ව තිබෙනවා. ඔහු තරග 56ක් ක්‍රීඩා කරමින් ලකුණු 1382ක් රැස් කර තිබෙනවා. ශ්‍රී ලංකාව 2017 2020 ලෝක කුසලානයේ දිනා ගන්නා විට ඔහු එහිදී තරගයේ වීරිය වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු සේවයක් කරා. කුමාර සංගක්කාර යන හුදෙක් වාර්තා දෙව පිතිකරුවෙක්ම පවණක්ම නොවේ. ඔහු විශිෂ්ට නායකයෙක් වුණා. 2011 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේ දක්වා මෙහෙයුවේ කුමාර සංගක්කාර. ක්‍රීඩාවේදී ඔහු දක්වූ විශිෂ්ටත්වය වෙනුවෙන් බොහෝ සම්මාන ඔහුට හිමි වුණා. 2012 වසරේදී ICC ක්‍රීඩකයාට හිමි සම්මානය එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතමයින්ට පමණක් හිමි වන ICC Hall of the Fame ලයිස්තුවට ඇතුළත් වූ දෙවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ ඔහු පමණයි. ඔහුගේ වාර්තා දක්ෂතාව සහ ක්‍රීඩාවේ සැබෑ මහත්මයා යන නාමය සදාටම අප සිත් තුළ ඇඳී පවතී. ඉතින් අපි තවත් මේ වගේ අලුත්ම වීඩියෝකින් හම්බෙමු. ඔයාලගේ අදහසුත් යටින් කමෙන්ට් කරගෙන යන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔබට ජය.